අපි අම්මගේ කුසෙන් එළියට ඇවිත් පළවෙනි හුස්ම ඉහළට ඇද්ද වෙලේ ඉඳන් අපි ජීවිත අරගලයට මුහුණ දෙන්න පටන් අරන් ඉවරයි. ඇත්ත ජීවිතයේ ඇතුළේදී අපිට මුහුණ දෙන්න වෙන ගැටලු, අභියෝග, ප්‍රශ්න විවිධාකාරයි. කෙනෙක්ට ජීවිතේ ලේසියෙන්ම ඉස්සරහට යන්න අවස්ථාව ලැබෙද්දී ඇයි මට විතරක් මේ ජීවිතේ මේ තරම් අපහසු උනේ කියලා හිතෙන වාර අනන්තවත් ඔයාගේ ජීවිතේ ඇති. නවත්තන්න. ඔයා ඔහොම හිතන එක නවත්තන්න. ඔහොම හිතන්න වෙන්නේ ඔයා මානසිකව තව තවත් කඩා වැටෙන එකයි. මතක තියාගන්න. දියමන්ති බිහි වෙන්නේ ඒ මත ඇතිවෙන අධික පීඩනය නිසා බව. ලෝකේ සාර්ථකයි කියලා ඇඟිල්ල දික් කරලා පෙන්වන්න පුළුවන් හැම මිනිසෙක්ම තමන්ගේ ජීවිතේට ආපු අභියෝග ජයගත්ත මිනිස්සු මිසක් අභියෝගවලට බයේ පැනලා ගියපු පිරිස් නෙවෙයි. හැමතිස්සෙම හිතන්න ඕනේ ජීවිතේ ලේසි වෙන්න කියලා නෙවෙයි. ජීවිතේ අමාරු වෙන තරමට ඒ ජීවිතයට මූණ දෙන්න අවශ්‍ය ශක්තිය තමන්ට ලැබෙන්න කියලා විතරයි. මම ලස්සන කතාවක් කියන්නම්. දවසක් එක පුද්ගලයෙක් දෙවියන් ගාවට ගිහින් මෙහෙම ඉල්ලීමක් කරනවා. දෙවියනි, මට හරිම මහන්සියි. මට මගේ ජීවිතේ නිදහසේ ගත කරන්න පුළුවන් වෙන්න මට ලොතරැයි දිනුමක් ලබා දෙන්න. ඔහු මේ විදිහට කිහිප සැරයක් දෙවියන් ඉස්සරහට ගිහින් මේ ඉල්ලීම සිද්ධ කරනවා. නමුත් ඔහුට ලොතරැයි දිනුමක් ලැබෙන්නේ නැහැ. ඔහු දවසක් දෙවියන් ඉස්සරහට යන්නේ ඉතාමත් තරහෙන්. ගිහින් මෙහෙම කියනවා, මම ඔබ වහන්සේට කොයි තරම් ඉල්ලීම් කරාද මට ලොතරැයි දිනුමක් ලබා දෙන්න කියලා. ඇයි ඔබට බැරි මට මේ පුංචි උපකාරය කරන්න? දෙවියන් මේ ගැන කීප දවසක් ඉවසීමෙන් බලන් ඉඳලා ඔහුට මේ විදිහට උත්තර දෙනවා. ඔබ මට දොස් කියන එක නවත්තන්න. ඒ වෙනුවට ඔබට ලොතරැයි දිනුමක් අවශ්‍යයි නම් ඔබ මුලින්ම ලොතරැයියක් මිලදී ගන්න. අපට ලොතරැයි දිනුමක් අවශ්‍ය නම් අපි ලොතරැයියක් මිලදී ගන්න ඕනේ. ඔබට තරගයක් ජය ගන්න අවශ්‍ය නම් ඔබ පුහුණු වෙන්න ඕන. ඔබට විභාගයක් සමත් වෙන්න ඕන නම් ඔබ පාඩම් කරන්න ඕන. සල්ලි හම්බ කරන්න නම් ඔබ මහන්සි වෙන්න ඕන. මේ ලෝකේ කැපකිරීම කරන්න බැරි මිනිස්සුන්ට කිසිම දෙයක් ලැබෙන්නෙත් නෑ. යමක් කරන්න සූදානම් නැත්නම් කිසිම දෙයක් ලබන්න ඔබ සුදුසුත් නෑ කියන එක මතක තියාගන්න. අනිත් අය දිනද්දී ඔබ පරාද වෙනකොට ඔබ තේරුම් ගන්න ඕන එකම එක දෙයයි. ඕනම දෙයකට, ඕනම ජයග්‍රහණයකට වටිනාකමක් තියෙනවා. ඒ ජයග්‍රහණය ඔබේ කරගන්න අවශ්‍ය නම් ඒ වටිනාකම ගෙවන්න, ඒ මිල ගෙවන්න ඔබ සූදානම් වෙන්න ඕන. ඔබට යම් ජයග්‍රහණයක් නොලැබී යන හැම අවස්ථාවකම ඔබ එහි නියම මිල වටිනාකම ගෙවා නැති බව තේරුම් ගන්න.